සමහර අයට තියෙනවා ඔය කතා කර කර විහිළු තහළු කර කර ඕන තරම් වෙලා ඉන්න පුළුවන්. ඊළඟට අපි හිත මොනවා හරි විභාග කරනවා කියලා. නිදි මරාගෙන පාඩම් කරනවා. ඒව පාස් වෙනවා. ඒ හොඳට නුවණ තියෙනවා. බණක් අහන්න බෑ ඔළුව රිදෙනවා. එහෙමයි ඉන්නවා. බණ අහනකොට ඔළුව කකියනවා. භාවනා කරන්න බෑ කීයටවත්. නිදි කිරා වැටෙනවා. ඉඳ ගත්ත ගමන් නිදි කිරා වැටෙනවා. බුදුන් අඳින්න බෑ වේවුලනවා. ඔබ දැකලා සමහර බුදුන් අඳිනකොට ඇඟ වේවුලන. ඔළුව නිකන් කලන්තෙ හැදෙන්න වගේ ගන්න. ධර්මයේ හැසිරෙන්න පටන් ගත්ත ගමන් කරදර බාධා එනවා. එහෙම නැතුව හේ පව්කම් කර කර ඉන්න තාක්කල් ප්‍රශ්නයක් නෑ. මොකද තමන් සසරේ කරපු විපාක දෙන්නේ ඒ හා සමාන පරිසරයක් යෙදෙනකොට. ඒ නිසා පින්වතුනේ මේ කර්මය කියන එක හරි භයානකයි. අපිට බේරෙන්න බෑ. බුදුහාඳුරු පෙන්නුවේ න අන්තලික්කේන සමුද්ද මජ්ජේ. අහස උඩට ගිහිල්ලා අහස හැංගිලා විපාක වලින් බේරෙන්න තැනක් නෑ කියෝ. සමුද්ද මජ්ජේ මුහුද මැද්දට ගිහිල්ලා මුහුදේ කොහේ හරි තැනකට වෙලා කර්ම විපාක වලින් බේරෙන්න තැනක් නෑ කියෝ. න පබ්බතානං විවරම් පවිස්ස. පර්වතයක් ඇතුලේ ගල් ගුහාවක් අස්සට රිංගලා බේරිලා හැංගිලා ඉන්න තැනක් නෑ කියෝ. තමන් යම් කර්මයක් කරොත් ඒක විපාක මොන්න විදිහට හරි තමන් කරා කැරකිලා එනවාමයි. ඒ පරිසරයේ කොහොම හරි කැරකිලා හැදෙනවා. ඒ නිසා කර්මයෙන් මිදෙන්න තියෙන එකම මාර්ගය තමයි කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව. ආර්ය අෂ්ටාංගික මාර්ගය. වීරිය වඩලා ධර්මයේ දියුණු කරලා ධර්මාවබෝධය ලබාගෙන මිසක් වෙන ගැලවෙන්න ක්‍රමයක් නෑ. යටපත් කරගන්න පුළුවන්. පින බලවත් වෙනකොට අකුසල විපාක යටපත් වෙනවා එච්චරයි. නැති කරන්න බෑ. දැන් අපි ඒකනේ ඔය ගොඩාක් ප්‍රශ්න එනකොට මිනිස්සුන්ට එක දිගට කරදර එනවනේ. එක දිගට නිකන් හෙන ගෙඩි පාත් වෙනවා වගේ එක දිගට ප්‍රශ්න එන කාලෙට. ඊට පස්සේ ඉතින් ඔය වේල පත්කඩයක් හරි අරන් දුවපුවාම බල්ලා කියනවා අපල පින් කරන්න. එතකොට අපි වැඩිපුර වෙනදට වැඩිය බෝධි පූජා තියනවා, දන් දෙනවා, බලු කපුටු දාන හරි දෙනවනේ මිනිස්සුනේ. මොනවා හරි පින්කම් කරනවා දැන් බයට හරි. එහෙම ගොඩාක් ළඟ පින්කම් ගොඩක් කරනකොට ඒ මොහොතේ පින බලවත් වෙනවා. පින බලවත් වෙනකොට අර අකුසල විපාක යටපත් වෙනවා. හැබැයි යටපත් වුණාට නැති වෙන්නේ. ආයි පරිසරය ආපු ගමන් අරව මතුවෙනවා. ප්‍රහාණය කරගන්න තියෙන එකම මාර්ගය තමයි ධර්මාවබෝධය කරා යන එක. ඒ නිසා සසරේ කර්ම විපාක. මොකද සමහර පුද්ගල චරිත හරිම පුදුමයි. සමහර අයට නිවන් දකින්න ගියත් කර්මෙන් මේක වළක්වනවා. හරිම පුදුම. මේ ළඟකදී මාසයක් එකමාරක් ඇති. ඉස්සර මීට අවුරුදු 20කට විතර කලින් අපි ඔය භාවනා කරපු ආරණ්‍යවල හොඳට ධර්මයේ දියුණු කරපු මුල්ම කාලවල පැවිදි වෙච්ච මේ අපිත් එක්ක හිටපු ස්වාමීන් වහන්සේ නම මට මේ ළඟදී හම්බුණා. ඉස්සර පුදුම වීරියා. රැලි වෙනකම් භාවනා කරනවා කැලේ ඇතුළට ගිහිල්ලා ගල් උඩ නැගලා. පුදුම විදියට ධර්ම සාකච්ඡා කර ධර්මයේ ඉගෙන ගන්නවා. කොහොම හරි නිවන් දකින්නවා කී හිටියේ. දැන් සිවුරු ඇරලා අමු බේබද්දේ. සැරෙන් සැරේ රිමන් වෙනවා, ආයෙ එළියට එනවා, ආයෙ ඇතුළට යනවා. ආයෙ මොකක් හරි ඒකට අහු වෙනවා, ආයෙ රිමන් වෙනවා, ඇතුළට යනවා. මට කෙනෙක් කිව්වා හාමුදුරනේ දැන් 10-15 සැරයක් ඇතුළට ගියා ආවා කිව්වා. දැන් ගන්නම දෙයක් නැහැ. හැබැයි මේට අවුරුදු 15කට 20කට කලින් මේ නිවන් දකින්න පුදුම වීරියක් කරගෙන පිණ්ඩපාතෙන් එක වේල වළඳලා හිටියේ. දානශාලාවට වඩින්නෙත් නෑ පිණ්ඩපාත යන්නේ. බිම් බලාගෙන එහෙම හිටපු චරිත. එතකොට බලන්න සමහර කර්ම වලින් පුද්ගලයෝ විනාශ කරන හැටි. ඒ නිසා ඒක බුදුහාඳුරු පෙන්නනවා. ඒක මේ වගේ කියනවා. ඒක උපමාවකට පෙන්නවා. ධර්මයේ තියෙන පහාරාද සූත්‍රය පෙන්නනවා. බුද්ධ ශාසනය කියන්නේ මහා සාගරය වගේ කියනවා. ඒ මහා සාගරයට යන්න තියෙන්නේ වෙරළ ඉක්මවාගෙන මුහුදට යන්න තියෙන්නේ. ඒ වගේ බුද්ධ ශාසනයේ සීමාව තමයි කියනවා සිල්වත්කම. ශාසනයේ ඇතුළට යනවනම් සීලයක පිහිටගෙනම තමයි කියන ශාසනයේ ඇතුළට යන්න තියෙන්නේ. කෙනෙක් අවංකව සීලයක පිහිටලා ගුණධර්ම වඩාගෙන බණ භාවනා කරගෙන සීල සමාධි ප්‍රඥා වඩාගෙන දැන් සාගරයේ තුලට යනවා. ටික දුරක් ගිහිල්ලා දුස්සීල වෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මගදී මැරිච්ච මලකුණක් කියන. මහා මුහුදේ මලකුණු රඳින්නේ නැහැ කියන. මලකුණු තියාගන්නවද මුහුදේ? ගොඩ ගහනවා. මලකුණ මුහුදෙන් ගොඩ ගහනවා වගේ
එයා සැනින් ශාසනයෙන් එළියට විසි වෙලා යනවා. එයා එතනින් පස්සේ ශාසනයට අයිති නෑ කියන. ඒ නිසා හොඳට බලන් කෙනෙක් මුහුදට පනිනවා. හිටපල්ලකෝ මගේ මිනිවත් උඹලට හොයාගන්න බැරි වෙන්නේ කියලා මුහුදට පනිනවා. ගොඩ ගහනවද නැද්ද? කොහෙන් හරි ගොඩ ගහනවා. කවුරු හරි මරලා ගිහිල්ලා ටික දුරක් ගිහිල්ලා ඔකේ සාක්කියක්වත් හොයාගන්න බැරි වෙන්නේ කියලා මුහුදට දාලා එනවා. කොහෙන් හරි දවස් දෙක තුනකට පස්සේ හරි ගොඩ ගහනවද නැද්ද? ගොඩ ගහ මුහුද මලකුණු රඳින්නේ. ඒ මලකුණ ගොඩටම ගෙනත් දානවා. බුදුහාඳුරෝ පෙන්නනවා ඒ වගේ තමයි මේ බුද්ධ ශාසනය තුල යම් කිසි කෙනෙක් ධර්ම මාර්ගේ වඩාගෙන ටික දුරක් ගිහිල්ලා එයා මාර්ගෙන් පිට පැනලා වැරදි මාර්ගයකට වැටුණාද? එයා දුස්සීල වුණාද? එතනින් යා ශාසනයට අයිති නෑ කිය මලකුණක් ගොඩ ගහනවා වගේ යා ශාසනේ එළියට විසි වෙලා යනවා. මේ බුද්ධ ශාසනයේ සිල්වතුන්ට විතරයි කියා ප්‍රතිඵල කරා යන්න පුළුවන්. හැබැයි සෝවාන් වුණා නම් ඔය අනතුරට වැටෙන්නේ නෑ. එතකන් ඔය අනතුර තියෙනවා. සෝතාපන්න වෙනකල් අපිට අනතුර තියෙනවා. මතක තියාගන්න අද අපි බණ ඇහුවා කියලා අද අපි දානයක් දුන්නා කියලා පින් ටිකක් කරගත්තා කියලා අපේ වැඩේ කරගත්තා කියලා හිතන්න එපා. අපි නම් ආරක්ෂිතයි අපි දැන් වැඩ කරගෙන තියෙන්නේ අපි දන්නවා අපි ගැන යන තැන මන් දන්නවා. ඒ නිසා මේ හිත තරම් විශ්වාස කරන්න එපා කිසිම දෙයක්. මේ හිත විශ්වාස කරන්න එපා කිසිම විදිහකට. විශ්වාස කරන්න ඕනේ මොනවද? ධර්මයේ විතරයි. මොකද මේ හිත තමයි අපිව නොමග ඇරි මෙච්චර කල්. නිරේට ඇදලා දැම්මේ වෙන කවුරුවක්ද? මේ හිතේම හටගන්න ලෝභ, ද්වේෂ, මෝහ ආදී අකුසල් වලට වහල් වෙච්ච තැන තමයි අපායට ගියේ. ඔබ තිරිසන් ලෝකෙට ඇදලා දැම්ම නම් මේ හිතේම හටගත්ත අකුසල්. ඔබ ප්‍රේත අපායට ඇදලා දැම්ම නම් මේ හිතේම හටගත්ත අකුසල්. ඔබ දුස්සීලයක් කරලා ඔබ හොරෙක් කරලා වංචනිකයෙක් කරලා ඒ සියලු දේවල් උනේ මේ හිතේ හටගත්තේ අකුසල සහගත වංචනික සිතුවිලි වලට වහල් වෙච්ච තැන. ඒ නිසා කොයිම වෙලාවකවත් මට මා විශ්වාසයි මං ගැන මන් දන්නවා මේ හිතම තමයි අපි වෙනම ගැරි. අපිට අපි ගැන සම්පූර්ණයෙන්ම මට මාව විශ්වාසයි කියන විශ්වාසය ඇති වෙන්නේ ආර්යකාන්ත සීලයක පිහිටපු දවසට විතරයි. එතකන් නොමග යන්න තියෙන අවස්ථාව වැඩි. ආර්යකාන්ත සීලයක පිහිටන්න නම් සෝවාන් වෙන්න ඕනේ. එතනින් මෙහා මොකද අපි දකින්න අපි ගොඩාක් චරිත ආශ්‍රය කරනවා. ඒ වගේ හොඳට ධර්මයේ වඩපු අය මං ගොඩාක් බන්ධනාගාරවල ඔය හිරකාරයන්ට එල්ලුම් ගහන්න වෙච්ච මිනිස්සු අපි ගොඩක් ඒ අයට වැඩසටහන් කරනවා. භාවනා කරවලා තියෙනවා, බණ කියලා තියෙනවා. ඒ අයව කොහොම හරි යාළගේ ඔය සමාජගත කරන්න අපි එක එක ඒවට මේ එකතු වෙලා වැඩ කරලා තියෙනවා මේ මිනිස්සු එක්ක. සමහර චරිත ඉන්නවා පූස් පැටව හිතා ගන්න බෑ. සමහර දරුවෝ දැක්කහම මෙහෙම අපරාධයක් කරාද කියලා හිතන්න බෑ. ඒ වගේ එක දරුවෙක් ඔය වගේ මට හම්බුණා. මේ 4-5 දිනින් මරලා පවුලක. එතකොට ඒ මරලා සමහරුන්ගේ මූණු වලටම පිහියෙන් ඇනලා ඇස් ගලවලා 4 දිනෙද කොහෙද මරලා තියෙන්නේ. හැබැයි පූස් පැටිය වගේ හොයාගන්න බෑ මූණකට දැක්කහම. පොඩි එකෙක්. ඒ කියන්නේ තමන් ඉදිරියේ තමන්ගේ සහෝදරියක්ව පිරිසක් දූෂණය කළා මරලා. ඒකේ පලිය රැකලා ඉඳලා කොහොම හරි ගත්තා. එතකොට බලන්න කෙනෙකුගේ මනස එහෙම පෙළඹෙනවා. ඒ වගේ කොච්චර බලන්න ඔය ඉන්න අපරාධකාරයන්ගේ චරිත කතා ඔය තියෙන පත්තරවල තියෙනවා කියවලා හොයලා බලන්න. මොකද අපි මේ මිනිස්සුන් හම්බෙලා කතා කරලා මේ මිනිස්සුන්ගේ ජීවිත අධ්‍යයනය කරන අපිට තේරෙනවා පුද්ගල මනසක් වෙනස් වෙනවා කියන්නේ ආයි හිතන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ සැනින් වෙනස් වෙයි. මේ හොඳට කාලයක් ආදරය කරලා අවුරුදු 8-10 ආදරය කරලා විවාහ වෙලා දරුවොත් එක්ක බොහෝම ආදරෙන් පෞල් ජීවිත සැලසුම් කරලා ඉඳලා ඒ මිනිහාගේම මැරුම් කණයි නැද්ද? වෙනස් වෙන්න පොඩි වෙලාවක් යන්නේ. සැනින් වෙනස් වෙනවා. මැරෙනවා පේන්නේ නැහැ කියලා කියන්නේ නැද්ද සමහර? කේන්ති ගියාට පස්සේ. ඒ නිසා හිත කියන්නේ සැනින් වෙනස් වෙනවා. සැනින් අකුසලේ බැස ගන්න.